තථාගත බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහින් කිව්වා කියනවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට මගේ හිත පාලනය කරගන්න අමාරුයි. මගේ හිතේ ස්වාමීනි රාගයම නැගෙනවා. දකින රූපවලට මගේ හිත යනවා. මගේ හිත ස්වාමීනි පාලනයෙන් තොරයි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා එහෙනම් පින්වත් කොල්ලෝ ඔබ සොහොනට වඩින්න. සොහොනට ගිහින් සොහොනේ ඉඳලා භාවනා කරන්න පටන් ගන්න කියලා. එතකොට කුල්ල ස්වාමීන් වහන්සේ පාත්‍රෙත් අරගෙන ගමට පිණ්ඩපාත වෙඩියා. පිණ්ඩපාතින් පස්සේ ඔන්න හිමි හිට වැඩම කළා සොහොනට. සොහොනට වඩිද්දී තථාගත බුදුරජාණන් වහන්සේ කුල්ල ස්වාමීන් වහන්සේ උදෙසා විශේෂ එරදියක් කළා. ඒ මොකද්ද එරදිය? කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා අලුත ගෙනල්ලා දාපු මල සිරුරක් තියෙනවා. තරුණ කාන්තාවකගේ මලකඳක්. මේ මලකඳ දැක්ක ගමන් අර කුල්ල ස්වාමීන් වහන්සේගේ හිතේ රාගේ නැගුණා. දැන් කුල්ල ස්වාමීන් වහන්සේ රාග බරිත හිතින් අර කාන්තාවගේ ශරීරය දිහා බලාගෙන ඉන්නවා. හිසේ ඉඳලා යටිපතුල් දක්වාම මේ මලකඳ දිහා බලනවා. යටිපතුලේ ඉඳලා හිස දක්වාම මේ මලකඳ දිහා බලනවා. එතකොට බුදුරජාණන් වහන්සේ හරි පුදුම සහගත පෙළහරක් කළා. ඒ පෙළහර තමයි සොහොනට දාපු මලකඳක් දවස් ගාණක් ගත වෙනකොට යම්සී කුණු වෙලා යනවද? කුල්ල ස්වාමීන් වහන්සේට ඒ වෙලාවෙම පේන්න සැලැස්සුවා. දැන් කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා මලකඳ උණු ඉදිමෙනවා. නිල් ගැහෙනවා. ඊළඟට නවද්වාර වලින් අසූචිය ගලන්න පටන් ගන්නවා. දැන් ඕජා ගලනවා. ගන්ධස්තරේ එනවා. මේ ඉදිමුණු මලසිරුර කන්න එහින් මෙහින් සත්තු ඇවිල්ලා මලසිරුර සත්තු කන්න පටන් ගත්තා. කුල්ල ස්වාමීන් වහන්සේට පේනවා බලාගෙන ඉඳී අර මලසිරුරේ තිබුණු මස් නහර ඔක්කොම හේදිලා ගිහිල්ලා අන්තිමේ මෙන්න ඇටකට්ට විතරක් ඉතුරු වුණා. ඇටකට්ටත් එහෙ මෙහෙ වෙලා නැති වෙලා ගියා. එතකොටම කුල්ල ස්වාමීන් වහන්සේට සිහි උපන්නා. අප්පේ මේ රාගෙන් ඇලිලා යන ශරීරවලට වෙන්නේ මේක නේද? මේක නේද මේ ශරීරයේ ඇත්ත ස්වභාවය කියලා ලොකු වැටහීමක් ලොකු අවබෝධයක් කුල ස්වාමීන් වහන්සේගේ හිතට ආවා.